කියන්න. ඒ දිනදාසලාගේ ගෙදරින්ද? ඔව්. මේ දිනදාසගේ පුංචි අම්මා නැති වෙලානේ. මොනවා? පුංචි අම්මා නැති වෙලා? ඒකනේ පුතේ. අයියෝ. හරි මම ඉක්මනට නියන්න තාත්තා. පුතේ. හරි මම පුතේ කියන්නේ. නංගි ඔබ තාත්තව දැක්කද? මම දැක්කා හරියම හරියන. අයියා මොකද්ද? නෑ බං මේ පුංචි අම්මා නැති වෙලා පොඩක් ගිහලා බලලා වරෙන් ඉක්මනට තාත්තා ඉන්නවද කියලා. මොකෝ බා තාත්තා හිටියද? තාත්තා හිටියේ නෑ අයියේ. කමන්නේ බාරේ පළයන්කෝ ගෙට තාත්තා එන්නේ කොල්ලා ගන්න. සන්තෝෂෙන් ඉන්නේ දුක සෝපය නැදන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි එක හැලියේවත් කන්නේ අපි එකටයි නිදියන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි දුක සෝපය නැදන්නේ අයියා තාත්තේ ඔන්න තාත්තේනේ වෙලාව. ඇයි පුතේ ඒ පුතේ යන්නේ මං නංගිවත් කිව්වා දැන් තාත්තා මං තාත්තා කොහෙද හිටියේ මෙච්චරලා. ආතන පාර්ටික බෝකෝ ගා විතේ මොකද්ද ප්‍රශ්නේ පුතේ හරි වැඩක් තාත්තේ වෙලා තියෙන්නේ. ඇයි තාම තාත්තලා පුංචි අම්මා නැති වෙලාවලු මට දැන් කීකට කලින් කෝල් එක ආවේ. අපේ පුංචි අම්මා ඔව් තාත්තලා පුංචි අම්මා නැතිලා තියෙන්නේ මේ හිටපුවම. අර හත්තිලා ඔය පුතේ ඇයි ඔයා මට පණිවිඩ එවන්න එපා පුතේ මං පාරේනේ හිටියේ අයියෝ අපේ රත්තරන් පුංචි අම්මා දැන් මොකද්ද කරන්නේ පුතේ දැන් ඉතින් යන්න එපා අයියෝ පුතා දන්නේ නැහැ පුතේ ඔය පුංචි අම්මා තමයි අපේ පවුලේ හිටිය හොඳම එක්කෙනා අපි පොඩි කාලේ ඉඳන් අපේ කැතකුණු අත ගාලා හදපු හොඳම ගෑණි පුතේ මට හරි හිතට වේදනාවයි එච්චර වයසකුත් නැහැ පුතේ රත්තරන් පුතේ යන්න ඕනේ දැන් කරන්න පුළුවන් යුතුයකම මං වෙනුවෙන් එයා වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම මං කොහොම හරි කරනවා මට නම් දුකේ බෑ පුතේ මට හිතා ගන්න බෑ එතනට ගිහිල්ලා මං කොහොම හැසිරෙන්නද කියලා හිතා ගන්න බෑ ඒ තරම් දුකයි මට අපි චූටි කාලේ ඉඳන් හැදුවේ එයා තමයි අපේ අම්මා වගේම තමයි අපි හදාගත්තේ පුතේ රත්තරන් පුතේ මට හරි වේදනාවයි පුතේ අනේ මගේ පුතේ රත්තරන් පුතේ වේදනාවයි මට ඔව් ඉතින් තාත්තේ ඒක නම් ඇත්ත. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් නැතුව එක්කලා නැතුවානේ. මොනවා කරන්නේ? අපි ඉතින් මල ගෙදර තියෙන වැඩකට මොකක් හරි ඉතින් උදව්වක් අපිට පුළුවන් විදිහට කරලා මේ උදව් ඉතින් තාත්තා දැන් මේ මල ගෙදර යනවද දැම්ම මොකද කරන්නේ තෙන්නද? යන්න ඕනේ පුතේ මට හරි වේදනාවයි කරන්න දෙයක් නැහැ මොනවා කරන්න වුණත් දැන් මං මේ පැත්තට ගිහිල්ලා මොකක්ද එතන වැඩ පිළිවෙල විතරේ පොඩ්ඩක් බලලා උඹ එන්න ඕනේ මං ගිහලා විතරේ බලලා මං පැයක් කමාරක් විතර යනකොට හප වෙන්නම් උඹලා එකයි යන්න මේ උඹලා එතකන් හිටපල්ලා මේ මං එතන පොඩ්ඩක් විතරේ බලාගෙන එන්නම් පුතේ අනේ හරි අපරාධයක් පුතේ උනේ හරිම අපරාධයක් පුතේ මං ගිහිල්ලා එන්නම් මොකක් හරි තොරතුරක් දැනගෙන හොඳේ බලාගෙන ඉස්තරේ බලාගෙන එන්නම් ඔයා ඉන්න මේ මං එනකන් ඉන්න හොඳේ මං ගිහිල්ලා එන්නම් තාත්තට කිව්වද පුංචි අම්මා නැති වුණා කියලා? ඔව්. තාත්තා ආවනේ මේ මල ගෙදර යනවා කියලා දැන් ටීවීකට කලින්. දැන් මේ තාත්තා පණිවිඩයක් එවනකන් ඉන්නේ මේ අපි එක්ක යන්නේ නෙමෙයි කිව්වා මේ මල ගෙදර. තාත්තා ඔළුව ගොඩක් වෙලාද පුතේ? ඌ දැන් ගොඩක් වෙලා තාත්තා මේ නෙමෙයි කියලා. ඒ වුණාට තාත්තා ආවේ නෑනේ පුතේ. මොනවා? තාත්තා ආවේ නැද්ද? ඒකනේ පුතේ ආවේ නෑනේ. මල ගෙදර යනවා කියලා ඉන්නේ. අනේ නන්ද මං බලලා මම නන්ද කතා කරන්න හොඳේ. හරි පුතේ. හරි. චූටි මේ තාත්තා මල ගෙදර ගිහිල්ලා නැන්දම් මම ටග්ගාලා ගිහිල්ලා බලලා ඉන්නවා. ජෙන්රි බහට නොයන්දාට ගෙදර ජන්ඩි සම්කවාර
මගේ ලෝකේ රජුරු පුතේ ඕ තාත්තේ කොහෙද ඉන්නේ? පුතේ ඕ කොහෙද ඉන්නේ තාත්තේ? පුතේ මම මෙතන පුතේ බිම පුතේ බිම? ඔව් පුතේ මම බිම අත්තෝලා මේ තාත්තේ. මේ මල ගෙදර යනවා කියමු මිනිස්සු මොකද මේ පුරවටලා කාලුවේ අතර ගන්න දාලා කොහෙද පුතේ මලකේද කොහෙද නේද මල ගෙදර අහන්නේ තාත්තා දැන් තාත්තට දැන් මම උදේ කියපු එක මතද තාත්තේ බීලානේ අතර ගාතේ දාලා මේ මිනිස්සුන්ට කතා කරලා වැඩක් නැහැ තාත්තලා පුංචියම මැරිලා කියලා මතක නැද්ද තාත්තට කොහෙද පුතේ මලගේ හත්ත ලාමයි පුංචි අම්මා මට ඒක කල්පනාවක් නැති වුණානේ මම පුතේ යන්න ඕනේ දෙයියද යන්න ඕනේ පුතේ අනේ මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු